Hello everyone, welcome back to English Hub YouTube channel. ඉතින් දුල පුතාලා හැමෝම English Hub YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. So today we are going to learn something special. ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ ටිකක් විශේෂ වචන කිහිපයක් ඉගෙන ගන්න. So today we are going to learn English vocabulary related to Buddhism. ඉතින් බුද්ධ ආගම හා සම්බන්ධ ඉංග්‍රීසි වචන කිහිපයක් ඉගෙන ගන්න තමයි සූදානම් වෙන්නේ. So without wasting time, we will quickly move to the lesson. So, my first word is offering. අපි offering කියන word එක පාවිච්චි කරනවා පූජා කිරීම කියන දේ කියන්න. මොන හරි මල් පූජා කරනවා, හඳුන්කුරු පූජා කරනවා වගේ words use කරන්න අපි කියන්න පුළුවන් word එක තමයි offering. Alms giving. දානෙට දානි පිරිනමනවා අපි දානෙ දෙනවා කියන අපි යූස් කරනවා word එක alms giving. Third word is meditation. භාවනා කරනකොට අපි කියනවා meditation කියලා. ping අපිට මේ වචනේ ගොඩක් වෙලාවට ඕන ලවාට පින් සිද්ධ වෙනවා නේද? ping කියන word එක අපි යූස් කරනවා merit කියන word එක. එහෙමනම් පව් වලට මොනවද කියන්නේ? yes sin. එහෙමත් නැත්නම් අපි sin කියලා කියන්න පුළුවන් පව් වලට. එහෙම නැත්නම් demerit sin or demerit කියන words දෙක use කරන්න පුළුවන් පව් කියන වචනේ කියන්න. next mindfulness සිහිය. එහෙමත් නැත්නම් අවධානයට අපි කියනවා mindfulness. next enlightenment බුද්ධත්වය බුදු වීමට අපි කියනවා enlightenment කියලා. නිර්වාණ නිවනට අපි නිර්වාණ කියන word එක use කරනවා rebirth පුනර්භවය. එහෙම නැත්නම් නැවත ඉපදීම කියන වචනයට අපි use කරන්න පුළුවන් rebirth. next word is karma. කර්මයට අපි කියනවා කර්ම කියලා. next word is preaching කියලා අපි කියන්නේ මොකද්ද? බණ දේශනා කරනවා. බණ දේශනා කරනකොට අපි කියනවා preaching කියලා. next word is ධර්ම දේශනාව. ධර්ම දේශනාවට අපි මොකද්ද කියන්නේ? yes we call sermon. අපි sermon කියලා කියනවා ධර්ම දේශනාවට. ධර්ම දේශනාවට අපි කියනවා sermon. next one chanting සජ්ජායනා කරනවා. chanting පිරිත් සජ්ජායනා කරනවා අපි කියනවා chanting පිරිත්. ඒතර සජ්ජායනා කරනවා we call chanting. next word is Lord Buddha කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඔයාලා ඒ word එක දන්නවා. එහෙමනම් අපි දහමට අපි කියනවා ධම්ම කියලා. ධම්ම. then සංඝයා වහන්සේ ස්වාමීන් වහන්සේලාට අපි කියන්නේ සංඝ කියන word එක. then triple gem කියන්නේ තෙරුවන්. මොනවද තෙරුවන්? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් වලට අපි ඉංග්‍රීසි වලින් word එක තමයි use කරන triple gem කියන word එක. then චෛත්‍ය අපිට මේ word එකක් ගොඩක් ඕන when we build up sentences. චෛත්‍යයට අපි කියනවා pagoda. එහෙම නැත්නම් stupa කියලා. stupa කියනත් පුළුවන් නැත්නම් pagoda කියන word එක use කරන චෛත්‍යයට. then බෝධීන් වහන්සේ. බෝගහට අපි කියන්නේ බෝට්‍රී. බැතිමතා එහෙමත් නැත්නම් උපාසිකාවන් අපි කියනවා devotee. The English word is devotee. then භික්ෂුවට ස්වාමීන් වහන්සේට අපි කියනවා monk කියලා. එහෙමනම් සාමණේර ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ නමකට we can say what can we say? novice monk. we can say novice monk කියනවා භික්ෂුන් වහන්සේ නැත්නම් ස්වාමීන් වහන්සේට. novice monk කියලා කියන සාමණේර ස්වාමීන් වහන්සේට. then
මහා නායක ස්වාමීන් වහන්සේට අපි කියන්නේ චීෆ් ප්‍රෙලට්. චීෆ් ප්‍රෙලට් කියනවා මහා නායක ස්වාමීන් වහන්සේට. So I hope you have learned some new words about Buddhism. ඉතින් බුද්ධ ධර්මයට සම්බන්ධ අලුත් වචන කිහිපයක් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. So thank you for watching my video and don't forget to subscribe to watch our next learning videos. Thank you.